හෙලෝ මගේ යාළුවනේ කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔයාලා හැමෝම සුපුරුදු ලෙන්ගතුකමින් මගේ YouTube channel එකට ඔන්න සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මගේ වීඩියෝ එක අපි ගත්ත දෙයක් සහ අපිට ලැබුණු දෙයක් ගැන මම හිතනවා මේක ඔයාලටත් වැදගත් වේවි කියලා. ඔයාලත් දැනගෙන ඉන්න එක හොඳයිනේ. ඔන්න යාළුවනේ අපි අලුතෙන් ගෑස් ලිපක් ගත්තා. මේ තියෙන්නේ ගෑස් ලිප. මේකේ ලිප් දෙකක් තියෙනවා යාළුවනේ. අර තියෙන normal යකඩ ලිප් වගේ නෙමෙයි යාළුවනේ, මේක තනිකරම හදලා තියෙන වාණය වලින්. ඒක නිසා ඉතින් මලකඩ හැදෙන්නෙත් නෑ. උඩ තියෙන ග්ලාස් එක තනිකරම විදුරු යාළුවනේ. මේ බලන්නකෝ යමයි මේ ලිප පත්තු කරපුවාම කොහොමද පේන්නේ කියලා. ගින්දර නම් පේන්නේ නැති තරම් යාළුවනේ. ඒ වුණාට ටිකක් වෙලා යනකොට මේක රතු පාට වෙනවා. මේකේ ඉතින් විශේෂ වාසි ගොඩකුත් තියෙනවා. මේක ගෙනාවු අය නම් කීවේ මේක high quality gas ලිපක් කියලා. අපි බලමුකෝ නේද ටික දවසක් පාවිච්චි කරපුවාම මේක high quality ද නැද්ද කියලා. මේකේ ගෑස් පිච්චෙනවත් අඩුයි යාළුවනේ. 120ක් විතර වගේ තමයි මේකේ ගෑස් පාවිච්චි වෙන්නේ. අනික යාළුවනේ මේක ටක් ගාලා උයන්නත් පුළුවන්. වෙනකට පැයක් විතර උයන්න යනවා නම් දැන් පැය භාගකින් විතර උයලා ඉවර කරගන්න පුළුවන්. ඔයාලා හිතන්නේ මේක කීයක් විතර වටිනවා ඇති කියලාද? මේක යාළුවනේ රුපියල් 69000ක් වුණා. ඒ ගානට මේක වටිනවා කියලා හිතපු නිසා තමයි අපි මේක ගත්තේ. තව දෙයක් තමයි යාළුවනේ මේක ඇතුළට වතුර යන්නෙත් නැහැ. මේකේ ඉතින් ඒ ගානට වටිනවා කියලා හිතපු නිසා තමයි අපි මේක අරගත්තේ. මම ඔයාලට අර කලින් කීවනේ මේක ටික වෙලාවක් ගියපුවාම රතු පාට වෙනවා කියලා. ඒ ගෑස් ලිප ගත්ත හින්දා අපිට gift එකකුත් හම්බුණා. ඔන්න ඉතින් මේ තියෙන්නේ අපිට හම්බුණ gift එක. අපි ගෑස් ලිපට එකවර සල්ලි දීලා ගත්ත නිසා අපිට මේක gift එකක් විදිහට හම්බුණා. අපේ අයියටත් මේ පාටි බොක්ස් එකක් වමනා වෙලාමයි තිබුණේ. ඔන්න ඉතින් එයා හිතපු දේත් එයාට හම්බුණා. ඉක්මනටම උයලා ඉවර කරන්න මට ගෑස් ලිපකුත් හම්බුණා යාළුවනේ. මේ පාටි බොක්ස් එක යාළුවනේ මම net එකේ සර්ච් කරලා බැලුවා. එතකොට මේක රුපියල් ලක්ෂ 1.10,000ක් විතර වගේ වටිනවා. ඉතින් ඒ වගේ ගොඩක් වටින මේ වගේ gift එකක් ලැබුණාම අපිට ඉතින් ගොඩක් සතුටුයි යාළුවනේ. අනිත් ඒ වගේම තමයි යාළුවනේ සිස්ටම් හැම එකක්මත් මේකේ තියෙනවා. අපිට පාටි එකට උනත් ගන්න ඕනම තැනකට මේක අරන් යන්නත් පුළුවන් යාළුවනේ. මේකේ සවුන්ඩ් එකක් සුපිරියටම තියෙනවා යාළුවනේ. ෆුල් charge කරපුවාම පැය 10ක් පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි යාළුවා කීවේ. ඔන්න දැන් අපිට සින්දු කියන්න මයික් දෙකකුත් තියෙනවා. මේ තියෙන්නේ යාළුවනේ රිමෝට් කන්ට්‍රෝල් එක, charger එක, ඉතින් යාළුවනේ ගොඩක් සතුටුයි මේ වගේ gift එකක් හම්බුන එක ගැන. ඔයාලත් බලන් ඉන්නකෝ යාළුවනේ ඔයාලගේ ගෙවල් වලටත් මේ වගේ බඩු අරගෙන එක එක කම්පැනි වලින් එයිද කියලා. මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.